everyone, welcome to Diya's Diary. අපි හැමෝම කැමතිනේ දියුණු වෙන්න, Taman කැමති දේවල් ලබා ගන්න, අපි හිතන පතන දේවල් ඉෂ්ට කරගන්න අපි හැමෝම කැමති. ඉතින් අද මම කතා කරන්නේ අපි කැමති ඕනම දෙයක් ජීවිතයට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ලෝකයේ ඉන්න ධනවතුන් ප්‍රමුඛ පෙළේ බොහෝ දෙනා එයාලගේ සාර්ථකත්වය ලබා ගන්න යොදාගත්ත ක්‍රමයක් තමයි මේක. අපිට අවශ්‍ය මුදල්, අපි කැමතිම වාහනය, අපි කැමතිම රැකියාව, ඒ වගේම අපිට ඕන ආදරය, සතුට, නිරෝගී බව මේ කියන ඕනෑම දෙයක් මේ ක්‍රමය තුළින් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් අපි මේක හඳුන්වනවා law of attraction කියලා. ඉතින් මොකද්ද මේ law of attraction කියලා කියන්නේ? law of attraction කියලා කියන්නේ දෙවි කෙනෙක්වත් අමුතු මැජික් එකක්වත් නෙමෙයි. මේකට අපි මුලින්ම අපේ මනස හදාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඕනම කෙනෙක් ළඟ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඉතින් මේ ভাইබ්‍රේෂන් එක අපි ළඟ හැම වෙලාවෙම පොසිටිව්ව තියෙන්න ඕනේ. ඉතින් මේ පොසිටිව් කියලා කියන්නේ ධනාත්මක විදිහට ඔයාගේ ජීවිතයට එන හැම දෙයක්ම ධනාත්මක විදිහට පොසිටිව් විදිහට ඔයා ජීවිතයට බාර ගන්න ඕනේ. ඉතින් මේ වෙද්දී ඔයා ළඟ තියෙනවා නම් අතීතයේ වෙච්ච මතක, දුක හිතෙන දේවල්, ඒ හැම දෙයක්ම ඔයාගේ ලයිෆ් එකෙන් ඩිලීට් කරලා දාන්න ඕනේ. ඔයා ඒ වගේන් පාඩමක් ඉගෙනගෙන ඒ මතක ජීවිතයෙන් අමතක කරලා දාන්න ඕනේ. ඉතින් මේකෙන් ඔයාගේ ළඟ තියෙන ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. ඔයා හැම වෙලාවෙම ඉන්නේ සතුටින් නම්, සැහැල්ලුවෙන්, hina වෙලා ඉන්නවා නම් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට යනවා. ඉතින් අපේ ভাইබ්‍රේෂන් එක හැම වෙලාවෙම ඉහළ මට්ටමක තියාගන්න එකේ වාසිය තමයි එතකොට අපිට ඇට්‍රැක්ට් වෙන්නේ හොඳ දේවල් විතරයි. අපි නිතරම ඉන්නේ දුකින්, කනස්සල්ලෙන් නම් අපිට ඇට්‍රැක්ට් වෙන්නේ දුක, කනස්සල්ල කියන දේ. ඒ නිසා තමයි ඔයා හැම වෙලාවෙම සතුටින් hina වෙලා ඉන්න ඕනේ. එතකොට ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේ සතුට හිතෙන දේවල්ම විතරයි. ඒ වගේම අනිත් එක තමයි අපිට ලැබිලා තියෙන පුංචිම දෙයකට පවා අපි ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඊළඟ එක තමයි විෂුවලයිස් කිරීම. අපිට ලබා ගන්න ඕන දෙයක් අපිට ලැබිලා තියෙනවා කියලා හිතලා ඒක විෂුවලයිස් කිරීම කියන්නේ චිත්ත රූප මැවීම තමයි මේකෙදි කරන්න තියෙන්නේ. ඉතින් සරලවම law of attraction කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඔයා හිතන දේ සහ ඔයා විශ්වාස කරන දේ, ඒ වගේම ඔයාට හැඟෙන දේ තමයි ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්නේ කියන එක තමයි මේ law of attraction කියලා කියන්නේ. ඉතින් මේකෙදි මට ඕන කියලා හිතනවට වඩා මට ලැබුණා කියලා හිතන හැඟීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මේක අපි විශ්වාසයෙන් යුතුව තමයි කරන්න ඕනේ. විශ්වාසය තමයි මේකේ අංක 1. ඉතින් ඒ වගේම මේ law of attraction follow කරන අපි හැම වෙලාවෙම ඉන්න ඕනේ positive mind එකේ. ඒ කියන්නේ අපි කොයිම වෙලාවකවත් මට බෑ, මට නැහැ, මට වෙන්නේ නැහැ, ඒ වගේ නෙගටිව් වචන පාවිච්චි කරන එක පුළුවන් තරම් අපි හිතලා අඩු කරගන්න ඕනේ. ඒ වෙනුවට මට පුළුවන්, මම සාර්ථකයි, මම ධනවත්, මෙන්න මේ වගේ පොසිටිව් වචන පාවිච්චි කරන්න අපි හුරු වෙන්න ඕනේ. ඉතින් අවසානයේට law of attraction භාවිතා කරන්න පුළුවන් සරල ක්‍රම කීපයක් තියෙනවා. affirmations අපිට කියන්න පුළුවන් දවසකට අපිට පුළුවන් ප්‍රමාණයක්, දවසට 3 වතාවක්, 4 වතාවක් අපිට පුළුවන් වාර ගාණක් affirmations කියන්න පුළුවන්. ඒ වගේම දවසට අපිට පුළුවන් වෙලාවක් ඇස් වහගෙන visualize කරන්න පුළුවන්. අපිට ඒ දේ ලැබුණා වගේ visualize කරන්න පුළුවන්. අනිත් එක තමයි positive action එක. ඉතින් අපි visualize කරලා ඉඳලා හරියන්නේ නැහැනේ. අපි ඒකට action එක ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රම තුන හරියටම කරොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා නොඅනුමානයි. මෙන්න මේ book එක law of attraction follow කරන ඔයා අනිවාර්යෙන්ම කියවන්න. ඉතින් මේකේ වීඩියෝ සීරීස් එකක් YouTube එකේ තියෙනවා. එතකොට ඔයාට law of attraction කියන්නේ මොකක්ද කියලා තව දුරටත් පැහැදිලි වෙයි. ඉතින් ඒ වගේම ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම විශ් කරනවා. Thank you for watching.